එට මොකක් වෙයිද යාළුවනේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟාවලිය හෙට නිරෝෂන් දික්කල්ල එනවා කියලා තියෙනවා ශ්‍රී ලංකාවට මොකක් වෙයිද මේ තරඟය ඉතාමත් වැදගත් ටෙස්ට් අවසන් ලෝක කුසලානෙට යන්න ඒක ඉවරයක් කරලා දාන්න ඉන්දියාවටත් මේක වැදගත් තරඟයක්. එතකොට මේ තරඟය තියෙන්නේ කොහෙද? ගාල්ලේ. ශුභ්මන් ගිල්, යසස්වි ජයසාල්, කේල් රාහුල් වැනි ප්‍රබල ක්‍රීඩකයෝ ඉන්නවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවට වෙනවා ටොස් එක දිනලා ඉස්සලාම් පන්දුවට පහර දෙන්න. මොකද කිව්වොත් ශ්‍රී ලංකාව ගාල්ල තනතිරුව දඟ කැවෙනවා. හතරවෙනි දවසේදී දඟ කැවෙනවා. තුන්වෙනි හතරවෙනි දවසේදී දඟ කැවෙනවා. මොකද කිව්වොත් දඟ පන්දු යවන්නන්ට ඒක කාලගුණය අනුව වෙනස් වෙන්න පුළුවන්. උදේම වැස්සොත් ශ්‍රී ලංකාව මොකද්ද කරන්නේ? පන්දු යවන්න. මොකද පන්දුවේ දෝලනය වැදගත් වෙනවා. උදේ පාන්දරම වැස්සොත් පන්දුවේ දෝලනය වැදගත් වෙනවා. එහෙම වුණොත් ශ්‍රී ලංකාව ඉස්සරලාම පන්දු යවන්න ඕනේ ඉන්දියාව අසරණ කරන්න. මේ තරඟාවලිය ඉතාමත් වැදගත්. මේ තරඟාවලිය බලන්න පුළුවන් සෝනි ස්පෝට් නාලිකාවලින් 10 ක්‍රිකට් වලින් ද පපරේ බලන්න පුළුවන් ඇති. මං හරියට මේක දන්නේ නැහැ. කොහොම හරි SL ක්‍රිකට් එකෙන් ලයිව් දෙයි ශ්‍රී ලංකා නිල YouTube ආයතනය. එහෙම තමයි මේක වෙන්නේ ඉතින්. අපි හෙට මේ තොරතුරු දැනගන්න subscribe කරලා තියාගන්න bell icon එක click කරන්න.